ආයුබෝවන් කුතුහලය YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. හරවත් වීඩියෝ නිරතුරු නැරඹීමට ඔබ මෙම නාලිකාව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. දකුණු පළාතේ කතරගම ග්‍රාමයේ මැණික් ගඟ අසබඩ පිහිටි සුන්දර දෙවොලකි රුහුණු කතරගම මහා දේවාලය. වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ ගෞරවාදරයට පාත්‍ර වන මෙම කතරගම දෙවිඳුන් මහා ගෝස, මහා සෝම, මහසෙන් දෙවිඳුන් ලෙසද අතීතයේදී මුරුගන්, ස්කන්ද කුමාර, කන්දසාමි, අරුමුගම්, සරවණ බව, සුබනම්ය, සුනම් කුමාර, කාර්තිකේ, සුබ්‍රමණියන් දෙවිඳුන් ලෙසද හඳුන්වනු ලබයි. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණි කඳසුරිඳුන් හෙවත් මහසෙන් දෙවිඳුන් කිරිවෙහෙර කර වූ රජු ලෙසද හඳුන්වනු ලබනවා. උන්වහන්සේ මෙම භූමිය තුල රෝපණය කොට ඇති අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස පිහිටන මහා දේවාලය තුල මේ වන විට වැඩ වාසය කරනු ලබනවා. යුග ගණනාවක් පුරා සසර සැරිසරන එතුමන්ගේ දෙව්ලොව හා මනුලොව බිරින්දෑවරු ලෙස වල්ලි මෑණියන් හා තේවානි මෑණියන් ඇතුළු මහා දිව්‍ය සේනාව පිරිවරා මයුරාසන මත කතරගම දෙවිඳුන් විරාජමාන වනවා. මෙම දෙවොල වන්දනාමාන කිරීම සඳහා රාවණා වන්දනාචාරිකාවේ වාර්ෂික කතරගම වන්දනාව පසුගියදා බැති සිතෙන් යුතුව නිම කරනු ලැබුවා. 11 ස්ථාන අතරින් එකක් වන කාචරගාම බෞද්ධයින්ට වැදගත් වන්නේ මෙම දෙවොල හෝ කතරගම දෙවියන් හේතු කොටගෙන පමණක් නොවේ. ඊට හේතු සාධක වන කාරණා දෙකක් තිබෙනවා. අනුරාධපුර ජයශ්‍රී මා බෝසමිඳුන්ගෙන් අෂ්ටඵල බෝධීන් වහන්සේලා අතරින් එකක් මෙම පුදබිමේ වැඩ වාසය කිරීම හා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වැනි වර්ෂයේ වෙසක් පොහෝ දින 500ක් මහ රහතුන් වහන්සේලා පිරිවරා මෙම ස්ථානයට වැඩම කොට දම් දෙසා ඇති නිසාවෙනි. එදා කතරගම පුරවරය පාලනය කළ මහසෙන් හෙවත් ශක්‍රයාගේ යුද සේනාවේ මහා සෙන්පති වූ කතරගම දෙවිඳුන් දම්සක් පැවතුම් සූත්‍රය අසා සෝවාන් මාර්ගඵල ලබා දේවත්වයට පත්ව තිබෙන බවයි ජනප්‍රවාදයෙහි පැවසෙන්නේ. එසේම එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ විසින් ලබා දුන් කේශ ධාතුන් වහන්සේලා නිදන් කොට වෙහෙරක් තනවනු ලැබුවා. පසු කලෙක විඩූඩම විසින් ශාක්‍ය සංහාරය සිදු කරනු ලබන අවස්ථාවේ රහසිගතව පැන ආශාකෙන් පිරිසක් විසින් ලබා දුන් සිදුවත් කුමරුගේ මගුල් කඩුවද මෙම කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ තුල තැන්පත් කොට තිබෙනවා. ඉහත සඳහන් කළ අෂ්ටඵල බෝධීන් වහන්සේ වෙනුවෙන් පූජා සිදු කිරීමට රාවණා වාර්ෂික කතරගම වන්දනා චාරිකාව අමතක කළේ නැහැ. සැදැහැති බෞද්ධයෙකු විසින් දැක වැඳ පුදා ගත යුතු ස්ථාන අතර 11ම ස්ථානයන්ට අයත් වන කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ මේ දිස්වන්නේ. රාවණා වාර්ෂික කතරගම වන්දනා චාරිකාවේදී
මෙම චෛත්‍යරාජාණන් වහන්සේ අභියස සිදු කරන ලද විශේෂ පින්කම් රාශියක් තිබුණා. ඒ අතර කඳ සුරිඳුන් වෙනුවෙන් සාදන ලද මුර්තැන් පූජාව සහ රුහුණු කතරගම මහා දේවාලයට සිදු කරන ලද පූජාවන්, අෂ්ටඵල බෝධීන් වහන්සේ වෙත කරන ලද චීවර පූජාව, මහසෙන් දෙවොලෙහි කරන ලද චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් පූජාව, ලක්ෂ්මී දෙවියන් උදෙසා සිදු කරන ලද විශේෂ පූජාව, වැඩ සිටි කන්ද හෙවත් වැඩිහිටි කන්ද සඳහා කරන ලද විශේෂ පූජාව වැනි පින්කම් රාශියක් ඇතුළත් වුණා. මෙම පූජාවන් අතරතුර ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තවත් සුවිශේෂී පුණ්‍ය කර්මයක් සිදු කර ගැනීමට බැතිමතුනට අවස්ථාව ලැබුණා. එනම් සෑ මළුව සෝදා පවිත්‍ර කිරීමේ අවස්ථාවයි. ඇදහැලුණු මහා වර්ෂාවෙන් දෝවනය වන චෛත්‍යරාජාණන් වහන්සේ මනස්කාන්ත දර්ශනයක් වුණා. ගලා හැලෙන අඩ අඳුර තුල සඳ එළියෙන් බබලන ශ්වේත වර්ණ කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ මෙසේ ඔබට දිස්වන්නේ. එම බැතිමතුන් විසින් සෑමලුව සෝදා පවිත්‍ර කර ආකාරය සහ චෛත්‍යරාජයන් වහන්සේ වෙත පතිත වන මල් වරුසාව මෙම රූපරාමු තුළින් ඔබට දැකගත හැකියි. කතරගම දෙවියන් ඇතුළු මහා දේව සේනාව වෙනුවෙන් සකස් කරන ලද මුර්තැන් පූජාව රාවණා වාර්ෂික කතරගම වන්දනා චාරිකාවේ බැතිමතුන් විසින් බෙදා දෙන ආකාරයයි ඔබ මේ දකින්නේ. නම කීමට අවසර වන්දනීය පූජනීය වෑබඩ ආලෝකා මෙහෙණින් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වය යටතේයි මෙම සියලු පූජා වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ. මහසෙන් දෙවොල තුල මහසෙන් දෙවියන් වෙනුවෙන් සිදු කරන ලද නානුමුර පූජාවේ දර්ශනයි ඔබ මේ දකින්නේ. එම පූජාවන් සිදු කරන ලද්දේ රාවණා වන්දනා චාරිකාවේ අධිපතිතුමන් විසින්. ඒ සියලු පූජාවන්ගේ
බලය ශක්තිය දේවාශිර්වාදය සියලු දෙනාටම ලැබේවා. සියලු දෙනාගේ ජීවිත සාර්ථක වේවා. සෞභාග්‍යමත් වේවා. සැපෙන් පිරේවා. සොබා දහමද යහපතට ආශිර්වාද කරන්නේය. ඒ බව සපත කරමින් කතරගම පුරවරය මැදින් ගලා යන මැණික් නදිය සියලු පූජාවන් අවසන් කිරීමෙන් අනුතුරුව දැකගත හැකි වූ ආකාරය මෙම රූප රාමු පෙළ කෙළවර ඔබට දිස්වනු ඇත. කුතුහලය YouTube නාලිකාව නැරඹූ ඔබට ස්තුතියි. කන්ද සුරිඳු පිහිට ආරක්ෂාව ආශිර්වාදය ඔබට නොඅඩුව ලැබේවා.